ගත්තා. ගන්න හිරුත් අටු උඩු. අඩේ. කරන්න දෙයක් නැහැ. අඩු මුන් ආපු. හෙලෝ. ඉතින් අතත් සාදරෙන් ආදරෙන් ගින්දරෙන් පිළිගන්නවා මගේ NK Gaming YouTube channel එකේ එන තව GTA 5 gameplay video එකක් එක්ක. ඉතින් අද කරන්න යන්නේ GTA V map එකේ තියෙන රහසිගත ගම්මානයක් හොයන්න තමයි අද යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. කාර් එක ගත්තා. Civic එකේ යන්නේ. අද යන්නේ SFT ගන්න Pulsar ගේ කාර් එකේ. SFT කාර්. පොඩ්ඩක් පැටලුණා. map එකේ දාගමු. අර උඩින් යන අරවා තියෙන ට්‍රේන් වගේ හරියමයි තියෙන්නේ මේක. මම පෙන්නන්නම් ඒ උඩින් යන ට්‍රේන් මෙන්න මෙතන තියෙන්නේ. ඒ ළඟම තියෙන මේ චූටි චූටි කුටු කුටු වගේ පොට්ට මම ඒ හැරියට ගිහිල්ලා නැති හින්දා ඒ හැරියට මැප් එකේ තාම ක්ලියර් වෙලා නැහැ. ඔන්න ඔතන තමයි තියෙන්නේ මේ මැප් එක. යම් බලන්න මොකද වෙන්නේ කියලා. සුපිරියට ගිය හැකි හයිවේ එක යන්න තියෙන්නේ. හයිවේ එකට තා ටික දුරක් යද්දි හම් වෙනවා. මම නම් මේ මැද හරියෙන් හයිවේ එකට දැම්මේ. ටික ඉස්සරහට ගියාට පස්සේ හම් වෙනවා යම් ඉක්මනට ගම්මානේ තියෙන්නේ නිකන් මේක නිකන් වැද්දෝ වගේ ඉන්නේ හරිද? අපේ ලංකාවේ දඹාවන ඉන්න වැද්දෝ වගේ GTA එකේ ඉන්න GT වැද්දෝ. මේක ගැලපෙන GT වැද්දෝ. ඉස්සරහට යන් පාදම් පහු කරගෙන ටික දුරක් ගියාට පස්සේ හම් වෙනවා තියෙන තැන. ඉස්සරහට යන් තව චුට්ට දුර යත්තේ මේ ළඟමයි තියෙන්නේ මේ බෝඩ් එක පහ වුණාට පස්සේ ඉස්සරහින් තව බෝඩ් එකක් හම්බ වෙනවා. මේ බෝඩ් එක ගාව අතුරු පාරේ තමයි යන්න ඕන. හරිද? ඉතින් අපි යන් මේ තියෙන්නේ මෙන්න මෙතන අතුරු පාරට තමයි අපි දාන්න ඕන. ගානට කපලා ගමු. හැබැයි ඉතින් මේ වගේ මේ ගමනක් යන්න හරියන්නේ ඕෆ් රෝඩ් වාහනයක්. මම ඒත් ගත්තේ Civic එක. Civic එක ගැලපෙන්නේ නැහැ මේ වගේ ගමනක් යන්න. ඒත් මට Civic එකකිනුත් වීඩියෝ එකක් ගේන්න ඕන හින්දා මම මේකෙන් ගෙනාවා. අවුලක් නැහැ. ඕගොල්ලෝ එනවා නම් ඕෆ් රෝඩ් බයික් එකක් හරි ඕෆ් රෝඩ් ජීප් එකක් හරි අරගෙන යන්න. ඒක ගැලපෙනවා. පියන් කඳුඩින් යන එක තමයි පුට්ට කවුලකට තියෙන්නේ. වලවල් තියෙන පාරවල් තියෙන්නේ. ලංකාවේ පාරවල් වගේමයි. අවුලක් නැහැ. Civic එක ලංකාවේ වගේ වාහනයක්. මේක ගැලපෙනවා මේ පාරට. එතකොට ගැලපෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගැලපෙනවා කියලා. මට කියන්නත් තමයි. ඔය තාමත් මේ වීඩියෝ එක බලන්නේ මගේ channel එක subscribe කරන්නවත් නැතුව. එහෙනම් මුලින්ම subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාන්න. ඒකට තමයි තව කෙනෙක් මේ වීඩියෝ එක බලන්න කැමති වෙන්නේ. එතකොට මේකේ වීඩියෝ එකේ views subscribe like හොඳට තියෙනවනේ. ඒකට තමයි වෙන කෙනෙකුත් බලන්නේ. එහෙනම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාලා subscribe එකකුත් දාගෙන යන්න. තව ටික දුරයි තියෙන්නේ ගම්මානට යන්න. අපි මුන්ට තෑගිත් අරගෙන යන්. තෑගි දිනවලට ගියේ. මට තේ එකක් එහෙම දීලා පිළිගනිමු මම දැන් ගමට ගාවට පස්සේ. ගෙම්මට යන්න තමයි තියෙන්නේ. තව ටික දුරයි. වලවල් තියෙන එක තමයි අඩොඩු. මම හිතුව වැටුණා කියලා. එහෙම වැටුණාද බං මම? ඔබට යන් මොකෙද්ද කුටියක් නේව? වෙලාවට පයින් ආව නැත්තේ. පයින් ආවනම් ගයිස් අපිව කනවා මේ කුටිය. කෑලිවත් හොයාගන්න තියෙනවා. අඩේ අපි ළඟටම වෙලා තින්නේ. උඩ තියෙන්නේ විලේජ් එක. එතනින් පල්ලෙහාට දාපු ගමන් තියෙන්නේ ගම හරිද? වැඩි ගම GTA වැද්දු. එතන තමයි යන්න තියෙන්නේ. දොර ඇරෙන්නේ නැහැ නේ. බලමු ළඟට ගිහිල්ලා අපිට ගිහිල්ලා දොර අරන් යන්න පුළුවන්ද කියලා. බැරන උඩින් තමයි පයින්න වෙන්නේ මං හිතන්නේ. මට පේන්නේ උඩින් පනින්න වෙන සීන් එකක් තියෙන්නේ. හරියන්නේ උඩින් තමයි පයින්න වෙන්නේ. ඩෝ පයින්න බෑ කියහන්කෝ. අයියෝ කොහොමද යන්නේ? හරි. මම ගත්තා. ගන්න හේකුත් අටු උඩු. අඩේ. කරන්න දෙයක් නැහැ. අඩු මම ආපු ගමන් වෙඩි තිබ්බේ ඉතින්. කරන්න දෙයක් නැහැ මම ගන්න තෑගි තරම් ආයේ මට වෙඩි තිබ්බේ ඉතින්. අඩු. කරන්න දෙයක් නැහැ පින්ස්. මේගොල්ලෝ මට වෙඩි තිබ්බා. මම මේගොල්ලෝ බලන්න තෑගි තරම් ආවට පස්සේ මේගොල්ලෝ මට වෙඩි තිබ්බා. මට සමාවෙන්න මම හිතරනේ මේ මම ආවේ ඔයගොල්ලෝ බලන්න. හැබැයි ඔයගොල්ලෝ මට වෙඩි තිබ්බා. කරන්න දෙයක් නැහැ. මෙතන උඩත් එකෙක් ඉන්නවා. මට වෙඩි තියන්නේ දෙන්නේ. ඔව් වෙඩි තියනවා. උඩත් තිබ්බා. මුත් ඉවරයි. අපි ගිහලා බලමු තව කොහෙද ඉන්නේ කියලා. අනිත් උන් මට වෙඩි දෙයක් දන්නේ නැහැ. අර ඉස්සරහ දුවනවා. මොකෙන්ද තියන්නේ මේ අරකින්ම තියමු එක්කෝ. බුලට් නැහැ සමහරක. ටක් කියලා ගමන් තියනවා. මම හොඳේ වුණා.
මං හිතන් හිටියේ මාව ගමට පිළිගන්නේ කියලා. උන් මට ආපු ගම පිළිගත්තේ වෙන විදිහකට නෙවෙයි. විටි තියලා ගුටි දීලා මං හිතන්නේ මේ ගමේ පිළිගන්න විදිහ එක වෙන්න ඕන. අම්මට මා කිසී ඒ 100ක තුවක්කුවක් තියෙනවා 100 වෙඩි තියෙනවා කියහන්කෝ. 100 ඉදා ඩින් ඩුම් 100ගේ chapter close. මේ මොම්මට ආපු ගම වෙඩි තිබ්බ එකට මොකක් හරි දෙයක් කරන්න වෙනවා ගමට හැබැයි. මං ගම ගිනි තියන්නද කියහන්කෝ. එකකයක් ගිනි තියලා බලන්න ඕන ගිනි ගන්නවත් දන්නේ නැහැ නේ. එකකයකට ගිනි තියලා බලන්න. අර අතන තියෙන කොනේ ගෙදරට ගිනි තියමු. අඩුව අතනත් එක්කන මෙහෙ නෑ නේද? ඒ මම මේක අල්ලගත්තා. මේක මගේ තැන දැන්. මේ ගම මගේ දැන්. මේ ගෙවල් හරි කවුරුත් නැද්ද දන්නේ නැහැ නේ. මේ කවුරුත් නැහැ පේන්නේ නැහැ ගෙවල් ඇතුළට යන්න නම් බෑනේ. අතන ගෙදරට ගිනි තියමු අපි. පෙට්‍රල් කෑන් එක ගමු. බලමු ගිනි ගන්නවද දන්නේ නැහැ මම දන්නේ නැහැ හැබැයි. අඩෝරුන් කෑ ගහනවා එපා කියලා කරන්න දැන් නෑ උඹලා මට වෙඩි තිබ්බනේ මම. වෙඩි තිබ්බේ නැත්තම් මම උඹලා බාන්න තෑගි බෝක අරගෙන මම ආයෙ උඹලා බාන්න. කරන්න දෙයක් නැත. ඒක වෙඩි තියමු. පෙට්‍රල් ටික හලාගෙන පෙට්‍රල් බෝට වෙඩි පාරක් තිබ්බම මේක ගිනි ගන්නවා. මං හරි ඒ ටික දාගත්තා. දැන් අපිට වෙඩි තියන්න තමයි තියෙන්නේ. හරි ගිනි ගන්න. හරි ගිනි ගත්තා. පිටිපස්ස හරියට ගිහිල්ලා ගිනි නම් ගන්නවා හැබැයි ගේම ගිනි ගන්න දන්නේ නැහැ මට ෂුවර් එකක් නැහැ. පිටිපස්සට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවද අඩු පුරුවන් මොකද්ද මං ඉපි පුරුවේ? අඩු මොනවද අම්මට අතන අර මේ මොනවා හරි ග්‍රෙනේඩ් වගේ තිබ්බ බොක්ස් එකක් නේ තිබිලා තියෙන්නේ. මට පේන්නේ එහෙම එකක් තමයි. මේ ගහට ගිනි තියන්න බැයිද දන්නේ. මේ ගහ ගිනි තියලා බලමු. ජොක ගාලා වතුර දැම්මා. වතුරේ මේ පෙට්ට වෙඩිල්ලක් තියලා බලමු මං කියන්නේ ගානට පෙට්‍රල් පාර තියෙනවා. මේ දවස්වල පෙට්‍රල් නැහැ. මම පෙට්‍රල් තියලා ගිනි තියනවා මුංග. පෙට්‍රල් නම් ඊසි බං. ලොස් සැන්ටෝස් වල පෙට්‍රල් මට ඉතින් නිකන් අය අන්ලිමිටඩ් පෙට්‍රල් මං ගාව තියෙනවා. මං 400 තියෙන පෙට්‍රල් එක උඹලට රුපියල් 100 ගන්න දෙනවා ලීටරේ. හරිද? ගිනි ගනීද? ඒක නම් ගිනි ගත්තා බලමු ගහ ගිනි ගනීද දන්නේ නැහැ. අඩුවරේ කට්ටිය දුන්න උන්ට වෙඩි තියලා දාන්න ඕන. අඩුවරු මට වෙඩි තියන්නේ හැදුවේ. උට ෂොට් එක දීමු. chapter close උගෙත්. නෑ. ඌ තාම ඉන්නවා හැබැයි. නෑ ඌ මැරුණා. මේ ගහනම් ගිනි ගත්තේ නෑ හැබැයි. මට පේන්නේ මෙතන වීඩියෝ එක ඉවර කරන්න වෙයි වගේ. කරන්න දැන් නෑ අර අතන උඩ තට්ටුවේ උඩ හිටියෙත් මං හිතන්නේ මුංගේ සෙට් එකක් එන්න ඕන. වැඩක් නෑ මං හිතපු තරම් මේක හරිය නම් ගියේ නෑ. කවන්නේ කොහොම හරි අපි ගම්මානේ බාන්න ආවා. එහෙනම් මෙච්චරයි නේද තියෙන්නේ. මේ ස්නයිපර් පාරුත් ගහලා බාන්න ඕන ආපු මේකේ. උඩ වැදුනා. අටු තුවක්කු දික් කරනවා. උඹට වෙඩි තියයිද? වෙඩි තිබ්බා කරන්න දෙයක් නෑ. මම වෙඩි තිබ්බා. ඔබ තියන්න කලින් මං තිබ්බා. මං කියන්නේ දැන් ගෙදර යන්න. වැඩක් නෑ මෙතන වෙන දෙයක් නෑ. යන්න තමයි තියෙන්නේ. තව එකපාරක් ගිහිල්ලා බලමුද කෝකඩ? තව එකපාරක් ගිහිල්ලා බලන්නත් හිතෙනවා. එකපාරක් ගිහිල්ලා බලමු. අන්තිම පාරට යනවා. උඩට යන්න බැරි වෙන එක තමයි පාන්නේ. පුදුම ගේමක් දෙන්න ඕනේ මේක උඩට යන්න ගියාන්කෝ. පිස්සු හැදෙන්නේ ඒක උඩ තමයි. ඒ එළියට වරෙන් ඉන්නවනේ වරෙන්. උඹලා බලන්න ආව මට ගෙහුවනේ උඹලා නේ. වරෙන් එළියට වරෙන්. එනවා ඔක්කොටම සදා සොත්ති බවන්තු තේ වෙන්න. කෝ මේ උඹලා බයයිද? එයි වලෙල්ලයි. පයින් ගා ගන්න රං කෝ පයින් ගා ගන්න. මුන් දුවනවා වැඩක් නැහැ. මුන්ට තියන්න ඕනේ නැහැ. ඉතින් මුන් අහිංසක මිනිස්සුනේ තුවක්කු. නාකි 100 තුවක්කෝ දික් කරා. 100ගේ chapter close. එහෙනම් කොල්ලෝ අපි ගියා. අපි ගමින් කැපෙමු. තව කොහේරි ගිහිටිය තුටත් තින් පාරක් ගහලා බලන්න ඕන. අතනින් කිව්ද දුවනවා. ඌ මගේ වාහනේ උස්සන්නේ නැවද දන්නේ. මට ගිහලා බලන්න ඕන. අඩු වාහනේ උස්සන්න නෑ. උට පැන ගන්න බැරුගේ. ඉතින් උඹට පයින් තින් පාරක් දින ආන්න. අඩු උට නම් වෙදන සුපිරි පාරක් වෙදන උට නා. ඒ උ දිව කියහන්කෝ. වැද්දුනේ බං හයිය තියනවා නිකම් මිනිස්සුන්ට වඩා මට පේන හැටියට. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි මම හිතන් ඉන්නේ. අහන කරන්න දෙයක් නැහැ. මේක මේ නෑ වගේ. එහෙනම් ඉතින් මෙච්චරලා වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට තමයි අනිත් අය මේ වීඩියෝ එක බලන්න රෙකමන්ඩ් කරන්න. එහෙනම් කොල්ලෝ අදට මෙතනින් ඉවරයි. එහෙනම් අපි ගියා. goodbye.